අපරාධ වාර්තාකරණය සහ මාධ්‍ය ආචාර ධර්ම මේ පිළිබඳව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේදී අද දින පැවති දැනුවත් කිරීම සහ මේ වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රීපාලි මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කලනි ඉරෝෂා නීතිච්ච තුමිය වෙතට මා යොමු වෙනවා. ඔබතුමියගේ අදහස් මේ පිළිබඳව ඔබතුමියට දැනෙන හැඟීම මේ මොහොතේ මමකාරී නිවුස් වෙත ගෙනීමට. බොහොම ස්තුතියි මමාගාරී නිවුස් නාලිකාවට. අද දවසේ පැවැත්වුණේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් පවත්වන කාලීන විද්වත් කතිකාවේ 3 වන දිගහැරුම අපරාධ වාර්තාකරණය හා මාධ්‍ය ආචාර ධර්ම යන මැයින් ඒ අනුව අද දවසේදී තෝරාගත් පුවත් සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගණේමුල්ල සංජීව ඝාතනය හා සම්බන්ධ වෙච්චි පුවත්පත් වාර්තා සියලුම පුවත්පත්වල වාර්තා පරීක්ෂණයට ලක් කරමින් නියැදියක් බවට පත්කොට ඒ ඔස්සේ ගෙරුණු පරීක්ෂණාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් තමයි මේ පුරා හෝරා දෙක තුල සිද්ධ වුණේ. ඒ ඔස්සේ දත්ත විශ්ලේෂණය කරමින් නිගමන හා යෝජනා ඉදිරිපත් කරා අධ්‍යයනයේ නිරතු කෙනෙක් විදිහට සහ පෞද්ගලික නීතිඥවරයෙක් ලෙස අපරාධ වාර්තාකරණය තුළ ජනමාධ්‍ය වේදීන් කතුවරුන් ගත්ත යුතු ක්‍රියාමාර්ග සහ රජයක් සහ ආයතනගත විදිහට මාධ්‍ය ආචාර ධර්ම ප්‍රවර්ධනය කෙරෙහි අපි කෙතරම් සවිඥානික විය යුතුද කියන කාරණේ තමයි අද දවසේ අපි සාකච්ඡාවට ලක් කරේ. කලනි ඉරෝෂා නීතිඥතුමිය සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමියට ස්තුතිවන්ත වන මාත් කෝරාලේ නිල් මා නැවත තුමියනෝ මමංකාරී නිවුස් වෙතට ඔබට සුබ දවසක් ස්තුතියි.